අයිබෝන් කියලා ඔයාලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා සුරගුරු ඇස්ට්‍රොලොජි YouTube channel එකට. ඉතින් හැමදාම වගේ අදත් අපි ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය මුල් කරගෙන ඔබගේ ජීවිතයට ඉදිරියට පැමිණිය හැකි සුබදායී දේවල් වර්ධනය කර ගැනීමටත් ඒ වගේම අපල මගහරවා ගැනීමටත් උපයෝගී කරගත හැකි පලාපල කතනයක් ඉදිරිපත් කරන්නයි සූදානම. අද අපි 2026 ජූලි මාස 6 වෙනිදායෙන් ආරම්භ වන සතිය සඳහා මිථුන ලග්න හිමියන් උදෙසා ආරුඩ ලග්නයෙන් පලාපල විග්‍රහයක් කරන්නයි මේ හදන්නේ. මිථුන ලග්න හිමියන් රැකියාවෙන් ලැබෙන ධනය ගැන සිතා කටයුතු කරන කාලයක් තමයි මේක. ඒ හේතුවෙන් තමාගේ පෞරුෂය වර්ධනය කරනු ලබන කාලයකි. මිථුන ලග්න හිමියන් අනාගතය වෙනුවෙන් ඒ වගේම යම් අලුත් කටයුත්තක් වෙනුවෙන් මනස මෙහෙවන කාලයක් තමයි මේක. යහපත් අනාගත බලාපොරොත්තු සඵල කරගත හැකි කාලයක් තමයි මේක. ඒ නමුත් මිථුන ලග්න හිමියන්ගේ තැන්පත් ධනයට බාධා ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේක. මිථුන ලග්න හිමියන්ගේ අලුත් වැඩකට මනස යොමු කිරීම පිළිබඳව වික්‍රමස්ථානයේ ආරුඩ ලග්නයේ තැන්පත් වීමෙන් පෙන්눔 කරනු ලබනවා. ඒ වගේම තමා යොමු වන අලුත් කාර්යයන් අතරමඟ අතහර දැමීමක් සිදු වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වීමට ඒ වගේම ඔවුන්ගෙන් ඈත්වීමට සිදුවන කාල පරිච්ඡේදයක් තමයි මේක. මිථුන ලග්න හිමියන්ගේ ගෙදර හෝ මවගේ යම් කාර්යයක් වෙනුවෙන් තමාගේ තැන්පත් ධනය හෝ දෙමාපිය උරුමයන් උපයෝගී කරගන්න සිදුවන කාලයක් තමයි මේක. මිථුන ලග්න හිමියන් විදේශ රැකියාව සඳහා යොමු වීමට පෙළඹෙන කාලයක් තමයි මේක. ඒ වගේම ඒවා සාර්ථක කරගන්න පුළුවන් කාලයක් තමයි මේක. තව දුරටත් සතුරු පීඩා පවතිනවා නම් පෙර පින් බලයෙන් ඒවා යටපත් වෙන යහපත් කාලයක් මිථුන ලග්න හිමියන්ට ඉදිරියේදී උදා වෙනවා. මිථුන ලග්න හිමියන් මේ දවස්වල තමන්ගේ රැකියාවෙන් ලැබෙන ධනය අලුත් දේවල් කිරීමට යොමු වෙන කාලයක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් ඒ වගේ මුදල් වියදම් කරනවා නම් ඉතාමත්ම කල්පනාකාරී වෙන්න ඕනේ මිථුන ලග්න හිමියන්. අලුතින් යාන වාහන, ගේ දොර ඉඩම් මිලදී ගැනීමක් කෙරෙහි මිථුන ලග්න හිමියන්ගේ සිත යොමු නොකරන බවක් ඒ 8-12 වැන්නේ තැන්පත් වීම හරහා තවදුරටත් පෙන්눔 කරනු ලබනවා. ඉතින් අපි මිථුන ලග්න හිමියන්ට ඉදිරි සතියක කාලය සඳහා ආරූඪ ලග්නය තුලින් පලාපල කතනයක් තමයි ඉදිරිපත් කරේ. ඉතින් එම කරුණු ඔබ ඉතා හොඳින් විමර්ශනය කළා තමන්ගේ ඉදිරි අරමුණු සාර්ථක කර ගැනීමට ඒවා යොදා ගන්න ඕනේ. ඉතින් අපි ඔයගලන්ට කියන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි මේ ආරුට ලග්නය හරහා පලාපල කියනකොට අපිට කෙටි කාලයක් සඳහා ඉතා සාර්ථක පලාපල කතනයක් සිදු කරන්න පුළුවන් මේ ආරුට ලග්නය හරහා. අපි තවදුරටත් ගැඹුරින් අනාගතයේ වසර කිහිපයකට ඉදිරියට යන පලාපලයක් කරන්න නම් ඔබට යන දසාව ගැන මනවින් අධ්‍යයනය කළා. ඒ වගේම ඔබගේ හඳහන නොහොත් කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම ගැන හොඳින් අධ්‍යයනය කරලා පලාපල කතනයක් කරනවා නම් තමයි වඩා හොඳ. නමුත් මේ ආරුඩ ලග්නය හරහා අපිට මේ ඔබට සිදුවිය හැකි සුභාසුභ තත්ත්වයන් පිළිබඳ ඉතා නිවැරදි පලාපල කතනයක් කරන්න පුළුවන් මේ ආරුඩ ලග්නය හරහා. ඉතින් මිථුන ලග්න හිමියන්ගේ තත්කාල ග්‍රහ පිහිටීම අනුව අපේ ආරුඩ ලග්නය හරහා පලාපල කතනයක් තමයි ඔබට ගෙනාවේ. ඉදිරි සතියේදී අපිට පෙනීගෙන යනවා මිථුන ලග්න හිමියන්ට ඉතාමත් වාසනාවන්ත කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ හින්දා මිථුන ලග්න හිමියන් තමන්ගේ කටයුතු වඩා හොඳින් සාර්ථක කරගත යුතු කාලයක් තමයි ඉදිරියට පැමිණෙන්නේ. ඒ හින්දා මිථුන ලග්න හිමියන්ට තමන්ගේ වාසනාව ජයග්‍රහණයකින් කෙලවර කරගෙන ඉතාමත්ම කල්පනාකාරීව තමන්ගේ ඉදිරි කටයුතු කරගෙන යන්න අඩිතාලම හදාගන්න ඕනේ. කිව්වේ. ඉතින් කෙනෙකුගේ යන දසාව අනුව කෙනෙකුගේ ග්‍රහ පිහිටීම් අනුව මේ පලාපලයන් යම් තරමක් දුරට වෙනස් වෙනවා. ඒද ඇත්තටම ඔබට හොඳම දේ තමන්ගේ ජන්මපත්‍රය හොඳ දෛවඥයෙකු ලවා පරීක්ෂා කරගන්න එක. ඔබට අවශ්‍ය නම් අපේ හරහා ඒ දේ කරගන්න ඉතිරිය දැක්වෙන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා ඔබට අපි හා සම්බන්ධ විය හැකි. ඔබගේ ජන්මපත්‍රය අපි ඉතා නිවැරදිව පරීක්ෂා කරලා දෙනවා.